Hai කොහමද? ගමේ ජීවිතේ ආරච්චි මාව. ගෙනාවා ලස්සන වීඩියෝ. ඉතින් මගේ හේනේ මං ගෙනාවා මේ දැන් ඉතින් තලි ඉහලා තියෙන්නේ. ඒ වුණාට ඈතින් පේනවා ඇති මගේ මඤ්ඤොකා කෑල්ල. ඉතින් මේ ටිකේ තල වපුරලා තියෙන්නේ. ඉතින් පැත්තකට කියනවා තල ඉහිනා කියලා. සමහරක් කට්ටිය කියන තල වපුරනවා කියලා. දැන් නම් තල මල් පිපිලා තියෙන්නේ. තල මල් වලට පේන ඇති. මගේ වීඩියෝ අතුරුදuru මම ඔයාලට තල මල් තරන් එන්න. ඉතින් ඔයාලා පොඩ්ඩක් බලන්න. ඉතින් මේ තල වගාව දැන් හැදිලා තියෙන්නේ. ඔයාලට මම කියන්න ආවේ. ඉතින් මගේ මෙතන ඉස්සරහින් වත්ත ඉස්සරහින් පාර තියෙන හින්දා පොඩ්ඩක් මේ මිනිස්සුන්ගේ මතයක් තියෙන හරි අස්වාහ කටවා දෝෂ තියෙනවා කියලා ඉතින් කොයි තැනකට පොඩ්ඩක් හරි අමාරුයි ඉතින් පරිසම් කරන්න. ඉතින් එක්තරා මිනිස් කොට්ටාසයක් එහෙමත් ඉන්න ඉතින් එහෙම බලපුවාමත් ඇති කියන මතේ තියෙන. ඉතින් මම ඒකින්ද මට ඉතිට මම විසඳුමක් විදියට මං හිතුවා මඤ්ඤොක වගාවක් දාන්න. මොකද වැටයින දිගට ඒතර මඤ්ඤොක හැදුනට පස්සේ වත් ඇතුලේ කිසිම දෙයක් ඔයාලට පේන්නේ නැහැ කියලා මං ඔයාලට අද අරන් ආවේ. කොහොමරි ලංකාවේ තියෙනවා මඤ්ඤොක ප්‍රභේද 9ක් 10ක් විතර. ඉතින් මං ඔයාලට ඒකෙන් අරන් ආවේ මාස 3ක් ඇතුළත මඤ්ඤොකල ආහාරයට ගන්න පුළුවන් જાතියක්. ඒ කියන්නේ මඤ්ඤොකල මාස 3ක් ඇතුළත දෙරෙනවා. ඔයාලා නොදන්නා දෙයක් අනිවාර්යයෙන් ඉගෙන ගන්න. ඉතින් මේ ආරච්චි මාව ඔයාලට ගෙනාවේ ඒක. ඉතින් ගමේ ජීවිතේ ඔයාලට පේන ඇති. ඉතින් මේ තමයි 3 මාසේ මඤ්ඤොක. ඉතින් මම ඔයාලට කියන්නේ මඤ්ඤොක දණ්ඩක් හරි හදන්න බලන්න ඉන්න යාළුවන්ට අයියක් වෙන්න උපදේශයක් දෙන්න ඉගෙන ගන්න ඉන්න යාළුවන්ට ඒකත් ඉගෙන ගන්න මම කියන්නේ. ඉතින් මඤ්ඤොක දණ්ඩක් හදනවා නම් කෙලින් අතර හැදුවත් හොඳයි. යට කරලා දානවා නම් කොහොම හරි අඟල් 5ක් විතර යට කරා නම් ඇති. ඊට වැඩි යට කරන්න එපා. මඤ්ඤොක දැන් මේ පැලෙන ප්‍රමාණය ගොඩක් ප්‍රතිශතයක් විදිහට අඩුයි. ඉතින් යාළුවනේ මම ඔයාලට කියන්නේ මම මේ වලවල් කපලා තියෙන්නේ. ඉතින් ඉස්සල්ලා මඤ්ඤොක වලල් ටික මම නම් කෙලින් අතර නෙවෙයි දාන්නේ. හරහට දාන්නේ. හරහට දාලා උදැල්ලෙන් වහලා දාන. මම ඔයාලට පෙන්නන්න යාළුවනේ මගේ ඉස්සරහා එහෙම හදලා තියෙන එහෙම මඤ්ඤොක ගස්ටිය. ඔයාලා මගේ වීඩියෝ අතරතුර දිගටම රැඳිලා ඉන්න. මම ඔයාලට පෙන්නන්න මේ කොහොමද 3 මාසේ මඤ්ඤොක වල ප්‍රභේදය කොහොමද කියලා. ඔයාලට පේන ඇති මේ මඤ්ඤොක දඬු තමයි මම මේ දිගටම මේ පැත්තෙන් හිටවලා තියෙන්නේ. ඉතින් මේ ගහ කහ පාටට ගොඩක් කුරුවට එහෙම තියනවා නම් 3 මාසේ මඤ්ඤොක තමයි. ඉතින් ඒක හොඳට අඳුර ගන්න ලේසි. ගහ හොඳට පඳුරු දාලා හැදෙනවා. ඉතින් යාළුවනේ මම ඔයාලට කජු වගාව ගැනත් පෙන්නනවා. ඉතින් ඔයාලට ඈතින් පේන ඇති කජු වැටලා තියෙනවා. ඉතින් ඇහැඳින්න ඕන. ඇහැඳින්න වෙලාවකුත් තිබ්බේ නැහැ. එහෙනම් යාළුවනේ ඔයාලා නොදන්නා ලෝකෙට දන්නා දෙයක් ඉගෙන ගත්තා නම් ගමේ ජීවිතේ ආරච්චි මාව ෆලෝ කරගෙන යන්න. අනිවාර්යයෙන්ම ලයික් එකක් දමාගෙන යන්න. මගේ YouTube channel එකත් අනිවාර්යෙන් බලන්න. ඒක සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අද දවසේ ජයම ජය වෙන්න ඕන. ගමේ ජීවිතේ ආරච්චි මාව ගිහින් එන්න. ඔයාලට අද දවසේ ජයම ජය. එහෙනම් උස්සන්න.